සාමාන්‍යයෙන් අපි අපේ ශරීරයේ රස්නය එහෙමත් නැත්නම් අර ශරීරයේ උෂ්ණත්ව පාලකය ගැන හිතන්නේ උණක් හෙදුනම විතරයි නේද? ඔව් ඇත්තටම වෙන වෙලාවට අපි ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒකනේ. හැබැයි මේ ඇඟේ රස්නය පාලනය වෙන විදිහයි අනාගතයේ දවසක දරුවන් ලැබීමේ හැකියාවයි ඒ කියන්නේ සරුභාවයයි අතර හිතා ගන්නත් බැරි තරම් ලොකු සම්බන්ධයක් තියෙනවා. කෙලින්ම සම්බන්ධයක් තියෙනවා. අන්න ඒකයි. ඒ වගේ එකක් තියෙනවා කියලා කවුරුත් නිතරම කල්පනා කරන්නේ නැහනේ. ඉතින් අද අපි මේ ගැඹුරු විමර්ශනයෙන් කරන්න හදන්නේ අන්නේ කතාව කතා කරන එක. ඔව් මේක ගොඩක් අයට අලුත් මාතෘකාවක් වේවි. අනිවාර්යෙන්ම අපි ගාවද තියෙනවා අලුත්ම වෛද්‍ය පර්යවේෂණ වාර්තා, විද්‍යාත්මක ලිපි සහ විශේෂඥ අදහස් ගොන්නක්. හරි අපි මේක ලියාගමු. හොඳයි කොතනින්ද පටන් ගන්නෙ? මේ හැම දෙයක්ම කියවලා බලද්දී මට තේරුණු ප්‍රධානම දේ තමයි ශාරීරික උෂ්ණත්වය කියන්නේ නිකම්මර උෂ්ණත්වමානයක පෙන්නන ඉලක්කමක් විතරක් නෙවෙයි. පැහැදිලිවම නැහැ. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඒක අලුත් ජීවයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට කෙලින්ම බලපාන ඒ මුළු ක්‍රියාවලියම පාලනය කරන ප්‍රධානම ස්විච් එකක් කිව්වොත් හරි. ඇත්තටම මේක හරිම අපූර්ව කතාවක්. අපි මේ ගෙනාපු දත්ත දිහා බැලුවම පේනවා ස්වභාව ධර්මයේ කොච්චර සූක්ෂම විදිහටද අපේ ඇඟ නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඕ හරියට මැෂින් එකක් වගේ. අන්න හරි. අපි දන්නවනේ ඕනෑම සංකීර්ණ යන්ත්‍රයක්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට කාර් එකක එන්ජින් එකක් වුණත් හරියටම වැඩ කරන්න නම් ඒකට નિયમિત උෂ්ණත්වයක් තියෙන්න ඕනේ නේද? ඒක ඕනෑවට වඩා රත් වුණොත් එන්ජින්ම හිර වෙනවා. හරියටම හරි. අපේ ශාරීරික අභ්‍යන්තර පද්ධතිය විශේෂයෙන්ම මේ ප්‍රජනන පද්ධතිය වැඩ කරන්නේ අන්න ඒ වගේ ඊටමත් නිශ්චිත පාරිසරික තත්වයන් යටතේ. හරිම සියුම් පාලනයක් තියෙන්නේ නේද? ඔව්. මේ තියෙන වෛද්‍ය මූලාශ්‍ර වලින් හරිම අපූර්වට විස්තර කරනවා පිරිමි සහ ගැහණු කියන දෙගොල්ලන්ගේ මෑන්ගේ රස්නේ වෙනස් වෙන එක කොරිතරම් දුරට බලපානවද කියලා. ඒ කියන්නේ දරුවෙක් පිළිසිඳ ගන්න එකට ඒක කොයි වගේ විදිහකටද සම්බන්ධ වෙන්නේ කියන එක. ඔව්. මම හිතන්නේ අපි මුලින්ම පිරිමි පාර්ශ්වයෙන් මේ කතාව පටන් ගමු. ඒක හොඳ අදහසක්. මොකද පිරිමි ශරීරයේ ව්‍යුහය දිහා බැලුවම මට නම් හැමදාම හිතුණු දෙයක් තමයි ඇයි මේ වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටලා තියෙන්නේ කියන එක. ගොඩක් අයට ওই ප්‍රශ්නේ නෝ. ඒක ටික කමුතුයි නේද? අපේ ඇඟේ තියෙන අනිත් හැම වැදගත් අවයවයක්ම හදවත මොළය වගේ දේවල් හොඳට ආරක්ෂා වෙලානේ තියෙන්නේ. ඔව් ඇට සැකිල්ලක් ඇතුලේ හරි ඝන මාංශ පේශිය වලින් හරි කව වෙලා තියෙන්නේ. හැබැයි අලුත් પરම්පරාවක් බිහි කරන්න අවශ්‍ය කරන වැදගත්ම දේ නිපදවන කර්මාන්ත ශාලාව තියෙන්නේ ඇඟෙන් එළියේ. මේකට විශේෂ හේතුවක් තියෙන්න මෙපයි. ඒක තමයි ස්වභාව ධර්මයේ තියෙන ලොකුම මැජික් එක. ඒ පිටතින් පිහිටලා තියෙන එක අහම්බයක් නෙවෙයි. ඒ කියන්නේ ඒක හිතාමතාම වුණු දෙයක්. අනිවාර්යයෙන්ම ඒක සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක සහ තාප ගති විද්‍යාත්මක අවශ්‍යතාවයක්. ඒ කියන්නේ උෂ්ණත්වය පාලනය කිරීමේ අවශ්‍යතාවයක්. කොහොමද ඒක වෙන්නේ? මෙහෙම හිතන්න අපේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශක 37ක විතරනේ. ෆැරන්හයිට් වලින් කිව්වොත් 98.6 එක වගේ. ඔව් සාමාන්‍ය ගානක්. හැබැයි මේ වෛද්‍ය පරීක්ෂණ පැහැදිලිවම පෙන්වා දෙනවා නිරෝගී හොඳට වැඩ කරන ශුක්‍රාණු නිපදවන්න නම් මේ කර්මාන්ත ශාලාවට ඒ කියන්නේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වයට වඩා අඩුවෙන් රස්නේ තියෙන්න ඕනේ කියලා. කොච්චරක් විතර අඩුවෙන්ද? සෙල්සියස් අංශක 2ත් 4ක් අතර ප්‍රමාණයකින් ෆැරන්හයිට් වලින් නම් අංශක 7ක් විතර අඩුවෙන්. ඒ කියන්නේ සෑහෙන වෙනසක්. ඕ ඇඟ ඇතුලේ ඒ කියන්නේ උදරය ඇතුලේ තියෙන රස්නය මේ ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලියට කිසිසේත්ම උරුත්තු දෙන්නේ නැහැ. ඒකයි මේ වෘෂණ කෝෂය එළියෙන් තියන්නේ. හරියටම හරි. ඒක හරියට පරිගණකයක තියෙන කූලින් ෆෑන් එකක් වගේ ස්වභාවික සිසිලන පද්ධතියක්. මෙතනදී තමයි මේක ඇත්තටම සිත් ගන්න අසුළු වෙන්නේ. මොකද මේ කියන උෂ්ණත්ව වෙනස. එහෙමත් නැත්නම් මේ කූලින් සිස්ටම් එක අපි එදිනෙදා ජීවිතේ කරන වැඩත් එක්ක කෙලින්ම හැප්පෙනවා. අපි පුරුදුත් එක්ක. ඔව්. අපි මේ දෙනාපු මුණාවුමුලෙක් කියනවා අපි නොහිතන දේවල් කොහොමද මේකට බලපාන්නේ කියලා. හිකන්නකෝ කෙනෙක් නිතරම ලැප්ටොප් එක ඔඩොක්කුවේ තියාගෙන පැය ගණන් වැඩ කරනවා. ඒක ගොඩක් සුලභ දෙයක් දැන්. එහෙමත් නැත්නම් ගොඩක් හිර තද යට ඇඳුම් ඩෙනිම් කලිසම් අඳින්නවා. සමහරව ආසයිනේ කූල් රටවලට ගියාම සෝනාවල ඉන්න. ඔව් උණු දිය උල්පත් වල බහින්න ඉන්න. මේ වගේ බාහිරින් එන රස්නය වගේම ඇඟ ඇතුලෙන් එන තද උණක් උනත් මේ සිසිලන පද්ධතිය සම්පූර්ණයෙන්ම අවුල් කරනව නේද? අනිවාර්යයෙන්ම අවුල් කරනවා. හැබැයි මට දැනගන්න ඕනේ මේ රස්නය වැඩි වුණාම ඇත්තටම අර ඇතුලේ තියෙන ශුක්‍රාණු වලට මොකද වෙන්නේ? ඒක ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. මේ පරිේශන වාර්තාවල මේ හානිය සිදු වෙන ප්‍රධාන ක්‍රම 4ක් ගැන කතා කරනවා. 4ක්ම තියෙනවද? මොකක්ද පළවෙනි එක? පළවෙනි එක තමයි නිෂ්පාදනයේ අඩාල වීම. මේ නව ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලියට අපි කියනවා ස්පර්මටෝජෙනසිස් කියලා. හරි. උෂ්ණත්වය වැඩි වුණාම මේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන වේගය කෙලින්ම අඩාල වෙනවා.
ඒකෙන් වෙන්නේ නිපද වෙන ශුක්‍රාණු ප්‍රමාණය සැලකිය යුතු විදියට අඩු වෙන එක. ඒ කියන්නේ කර්මාන්තශාලාවේ නිෂ්පාදනධාරිතාවය බහිනවා. එතකොට දෙවෙනි කාරණේ දෙවෙනි කාරණේ තමයි හැඩේ විකෘති වීම. මේක ගොඩක් අය දන්නේ නැති දෙයක්. හැඩේ වෙනස් වෙනවා. ඔව් සාමාන්‍ය නිරෝගී ශුක්‍රාණුවකට ඕවලාකාර ලස්සන හිසක් සහ දිගු වල්ගයක් තියෙන්න ඕනේ. හැබැයි රස්නේ වැඩි වෙද්දී මේ නිපදවන දේවල් වල හැඩ වෙනස් වෙනවා. කුයි වගේ විදියටද? හිස් දෙකක් තියෙන හැමත් නැත්තම් වල්ග දෙකක් තියෙන නැත්තම් ඔළුව සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් ලොකු වුණු විරූපී ශුක්‍රාණු හැදෙන්න පටන් ගන්නවා. දෙයියනේ. මේ වගේ විකෘති වුණු ඒවට සාර්ථකව ඩිම්බයක් එක්ක එකතු වෙන්න බෑ. ඒක හරියට අච්චුවක් රත් වුණාම එකෙන් එළියට එන ප්ලාස්ටික් බඩු වල හැඩේ වෙනස් වෙනවා වගේ වැඩක්. හරියට මේ වගේ. එතකොට තුන්වෙනි හානිය විදියට මේ මූලාශ්‍රවල සඳහන් වෙන්නේ චලනය වීමේ හැකියාව ගැන නේද? ඔව් අපි ඒකට කියන්නේ මොටිලිටි කියලා. දරුවෙක් පිළිසින්න ගන්න නම් මේ ශුක්‍රාණු වලට ගොඩාක් දුරක් ගොඩක් වේගයෙන් පිහිනාගෙන යන්න ඕනේ ඩිම්බේ හොයාගෙන. ඒක හරියට මැරතන් එකක් දුවනවා වගේ අමාරු ගමනක්. ඇත්තටම අමාරු ගමනක්. හැබැයි අර රස්නේට අහුවෙච්ච ශුක්‍රාණු වලට මේ පිහිනීමේ හැකියාව නැත්නම් චලන හැකියාව ගොඩක් දුරට නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉස්සරහට යන්න බෑ. ඔව් ඒව එක තැන කැරකෙනවා නැත්නම් ඉස්සරහට යන්න බැරිව දුර්වල වෙනවා. මට හිතා ගන්න පුළුවන්. එතකොට හතරවෙනි කාරණය. මම දැක්කා ඒක ටිකක් බරපතල දෙයක් විදිහට මේ ලිපිවල තියෙනවා. ඔව් හතරවෙනි එක තමයි භයානකම දේ. ඒ තමයි DNA වලට, ඒ කියන්නේ මේ ශුක්‍රාණු වටලේ තියෙන ජාන ද්‍රව්‍ය වලට හානි සිදුවීම. රස්නේ නිසා ජානවලට හානි වෙනවද? අනිවාර්යෙන්ම රස්නේ නිසා මේ DNA දාමයන් කැඩෙන්න පුළුවන්. හිතන්නකෝ කලාතුරකින් හරි අර වගේ විකෘති වුණු හැබැයි කොහොම හරි පිහිනාගෙන ගිහින් ඩිම්බයක් එක එකතු වුණු ශුක්‍රාණුවක් ගැන. එතකොට සංසේචනයක් වෙනවා. උනත් අර DNA වලට හානි වෙලා තියෙන නිසා කලලේ වර්ධනයට ලොකු බාධා ඇති වෙලා මුල් කාලයේදීම ගබ්සා වීමේ අවදානම ගොඩක් වෙන්නේ. මේ කරුණු හතරම ඇත්තටම කෙනෙකු බය කරන සුළු දේවල්. හැබැයි මම මේ පරිවේෂණ කියවද්දි දැක්ක එක පුදුම සහගත දෙයක් තියෙනවා. මොකක්ද? මේක නම් ඇත්තටම ගොඩක් අයට අලුත්ම දැනුමක් වේවි. මේ ලිපිවල තියෙන විදිහට මේ ශුක්‍රාණු නිපදවීමේ චක්‍රයට ගොඩක් දිගු කාලයක් ගත වෙනව නේද? ඔව්. ඒ කියන්නේ දවස් 74ක් නැත්තම් මාස 2ක් 3ක් විතර යනවා ඒක චක්‍රයක් සම්පූර්ණ වෙන්න. හරියටම හරි. ඒක තමයි මෙතන තියෙන ලොකුම හැරවුම් ලක්ෂය. මේක හරිම වැදගත්. ඒ කියන්නේ හිතන්නකෝ කෙනෙක් දෙසැම්බර් මාසේ නිවාඩුවකට ගිහින් නිතරම සෝනා පාවිච්චි කරනවා කියද? එහෙමත් නැත්නම් යාට දෙසැම්බර් මාසේ ලොකු ඩෙන්ගුණක් වගේ එකක් හැදිලා ඇඟේ රස්නේ දවස් ගණක් වැඩි වෙලා තියෙනවනේ. ඔව් අන්න ඒ වගේ දෙයක්. මේකෙන් වුණු හානිය එයාට දෙසැම්බර් මාසෙදිම පේන්නේ නැහැ. නෑ, පේන්නේ නෑ. මේ මාස දෙක තුනේ චක්‍රය නිසා අර දෙසැම්බර් මාසේ රස්නේට අහුවුණු ශුක්‍රාණු එළියට එන්නේ එහෙමත් නැත්නම් ප්‍රතිඵලයට බලපාන්නේ පෙබරවාරි හරි මාර්තු හරි මාසේ. ඔව් අද කරන දේ රිසල්ට් එකන්නේ තව සති ගානකින්. මේක ඇත්තටම දරුවෙක් බලාපොරොත්තු වෙන යුවලකට ලොකු අලුත් දැනුමක්. හරියටම කිව්වොත් ලොකු ආහා මොහොතක් වේවි. ඔව් ඒ කාලපරතරේ තේරුම් ගන්න එක හරිම වැදගත්. අපි හිතන්නේ අද පරිස්සම් වුණාම හෙට හරියයි කියලා. ඒකනේ. නමුත් දරුවෙක් හදන්න සැලසුම් කරනවා නම් මාස 3කට කලින් ඉඳලාම තමන්ගේ ජීවන රටාව විශේෂයෙන් මේ ලැප්ටොප් පාවිච්චිය උණු වතුර නෑම වගේ දේවල් ගැන පරිස්සම් වෙන්න ඕනේ කියන එකයි මේ විද්‍යාත්මක தත්ත්වවලින් අපිට මතක් කරලා දෙන්නේ. පැහැදිලි. අපි දැක්කා පිරිමි ශරීරයේ මේ උෂ්ණත්වය පාලනය කරන්න වෙනම බාහිර යාන්ත්‍රණයක් අර කූලින් ෆෑන් එකක් වගේ එකක් තියෙනවා කියලා. ඔව් එළියෙන් තියෙන්නේ. හැබැයි දැන් අපි මේ කතාව කාන්තා පාර්ශ්ව දෙසට හැරුවොත් කාන්තාවන්ගේ ශරීරයේ මෙහෙම බාහිර සිසිලන පද්ධතියක් නැහැලේද? කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ශරීරයේ ඇතුලේ. ඔව් ඒක සම්පූර්ණයෙන්ම ඇතුලේ තියෙන්නේ. එතකොට කොහොමද මේ උෂ්ණත්ව පාලනය සිද්ධ වෙන්නේ? ඒක පිරිමි අයගේ ක්‍රමයට වඩා ගොඩක් වෙනස් ඇති. මෙහිදී වඩාත් සිත්කරණකරෝ නම් කාන්තාවන්ගේ මේ උෂ්ණත්ව වෙනස් වීම සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ හෝමෝන වලින්. හෝමෝන වලින්. ඔව් ඒක හරිම ලස්සන ඒ වගේම සංකීර්ණ රිද්ම් එකකට යන දෙයක්. මේ වෛද්‍ය ලිපිවල විස්තර කරන්නේ බේසල් ශරීර උෂ්ණත්වය ගැන. ඒ මොකද්ද? ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම විවේකීව ඉන්නකොට උදාහරණයක් විදිහට උදේ නැගිට ගමන් අපේ ඇඟේ තියෙන මූලික උෂ්ණත්වයට තමයි බේසල් බොඩි ටෙම්පරේචර් එහෙමත් නැත්නම් BBT කියලා කියන්නේ. හරි. කාන්තාවකගේ ඔසත් චක්‍රයේ පුරාවම මේ උෂ්ණත්වය ස්වභාවිකවම වෙනස් වෙනවා. ඒ කියන්නේ මාසේ පුරාම එකම ගානක නෙවෙයි තියෙන්නේ. මේ මුල් භාගයේදී කියන්නේ ඩිම්බයක් පිට වෙන්න කලින් කාලයේදී ශරීරයේ වැඩිපුරම තියෙන්නේ ඊස්ට්‍රජන් කියන හෝමෝනිය. ඒ හෝමෝනේ මොකද කරන්නේ? මේ ඊස්ට්‍රජන් වල ස්වභාවය තමයි ශරීර උෂ්ණත්වය සාපේක්ෂව පහළ මට්ටමක සිසිල්ව තියාගන්න එක. හරි. හැබැයි ඩිම්බකෝෂයෙන් ඩිම්බරක් පිට වුණාට පස්සේ ඒ කියන්නේ ඩිම්බ මෝචනය සිද්ධ වුණාට පස්සේ අර ඩිම්බය පිටවුණු කුටීරය වෙනස් වෙලා කෝපස් ලූටියම් කියන කොටසක් හැදෙනවා. ඒ කියන්නේ අලුත් කොටසක්. ඔව් අන්න ඒ කොටසින් ප්‍රොජෙස්ටරෝන් කියන අලුත් හෝමෝනයක් නිකුත් කරන්න පටන් ගන්නවා.
මට මේකට හොඳ උපමාවක් මතක් වුණා. මේක හරියට ස්මාර්ට් හෝම් එකක තියෙන තාපපාලකයක්, ඒ කියන්නේ තර්මෝස්ටැට් එකක් වගේ නේද? අන්න හරි. අර ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය හරියට ගෙදරට එන්න විශේෂ අමුත්තෙක් වෙනුවෙන්, ඒ කියන්නේ පිළිසිඳ ගන්න කලලයක් වෙනුවෙන් ගෙදර රස්නේ ටිකක් වැඩි කරලා, ගර්භාෂයේ උණුසුම් කරලා සූදානම් කරනවා වගේ වැඩක්. හයිඩ් උපමාව ගැලපෙනවා. මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිසා ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.2 සිට 0.4ක් දක්වා ප්‍රමාණයකින් ඉහළ යනවා. පොඩි ගාණක් වගේ පෙනුනට ඒක ලොකු වෙනසක්. ඔව්. ෆැරන්හයිට් වලින් නම් අංශක 0.7ත් 0.8ත් අතර ප්‍රමාණයක්. මේ උෂ්ණත්වය වැඩිවීම ගැප් ගැනීමක් සඳහා ගර්භාෂ්‍ය පරිසරය සූදානම් කරලා තියෙනවා කියන එකේ පැහැදිලි ලකුණක්. මේක ඇත්තටම සම්පූර්ණයෙන්ම නිරෝගී මාරම ලස්සන ස්වභාවිත තත්ත්වයක්. මම දන්නවා අද කාලේ ගොඩක් කාන්තාවන් මේ විද්‍යාත්මක පසුබිම ප්‍රායෝගිකව පාවිච්චි කරනවා තමන්ගේ පවුල සැලසුම් කරන්න. ඔව් ගොඩක් අය එම කරනවා. උදෑසන අවදි වුවහම ඇඳෙන් බහින්නත් කලින් විශේෂ උෂ්ණත්ව මානයකින් තමන්ගේ උෂ්ණත්වය මැනලා මාසේ පුරා මේක සටහන් කරගන්නවා. අන්න හරි. එතකොට අර උෂ්ණත්වය එකපාරටම ඉහළ යන දවස දැක්කම එයාලට හරියටම හඳුනා ගන්න පුළුවන් දැන් තමයි මගේ සරු කාලය එහෙමත් නැත්නම් ඩිම්බේ පිට වෙලා තියෙන්නේ කියලා. ඒක ඇත්තටම තමන්ගේ ශරීරය තමන්ටම කතා කරන වගේ වැඩක් නේද? ඒක ඊකවවා නිවැරදි ප්‍රායෝගික භාවිතයක්. හැබැයි අපි මෙතනදී අනිත් පැත්තත් කතා කරන්න ඕනේ. අනිත් පැත්ත කිව්වේ? අර අපි කතා කරපු පොඩි උෂ්ණත්වයේ වැඩිවීම ස්වභාවික වුණාට යම්කිසි ලෙඩක් නිසා අසාමාන්‍ය විදිහක ශරීර උෂ්ණත්වය ඉහළ ගියොත් මොකද වෙන්නේ කියලා මේ පරීක්ෂණවල තියෙනවා. උණක් වගේ හදුනොත්? ඔව් උදාහරණයක් විදිහට ෆැරන්හයිට් 102කට ඒ කියන්නේ සෙල්සියස් 38.9කට වඩා වැඩි දරුණු උණක් හරි වෙනත් බරපතල ආසාදනයක් හරි ආවොත් අර අපි කියපු සියුම් හෝමෝන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. පොඩ්ඩක් යන්න. ඒ කියන්නේ සාමාන්‍ය උණක් හැදුනොත් ඒක දරුවෙක් හදන්න යන කාන්තාවකට කෙලින්ම බලපානවා කියන එකද? අනිවාර්යයෙන්ම බලපානවා. හරියට මුළු පද්ධතියම අවුල් ජාලයක් වෙනවා වගේ දෙයක්ද එතකොට වෙන්නේ. එතරම් මොකක්ද මේ උණ නිසා ඇඟ ඇතුලේ කැඩිලා යන්නේ? ප්‍රධාන වශයෙන් දේවල් කීපයක්ම අවුල් වෙනවා. පළවෙනි එක තමයි මේ අධික උෂ්ණත්වය නිසා ඇඟේ හෝමෝන බැලන්ස් එක නැති වෙලා ගිහින් ඩිම්බ මෝචනය ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිම්බේ පිට වෙන එක පරක්කු වෙනවා. උන්මනි කාරණයක් මේ ලිපිවල තියෙනවා. ඊ මොකද්ද? ඒ තමයි ගර්භාෂය පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන එක. ඒ කිව්වේ ගැප් ගෙල ආශ්‍රිතව සිද්ධ වෙන වෙනස්කම් ගැනද? මම දැක්ක ඒකට සර්විකල් මියුකස් ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඔව් සාර්ථක සංසේචනයකට ඊටම වැදගත් වෙන තරලයක් ගර්භාෂයේ තියෙනවා. අපි ඒකට සර්විකල් මියුකස් කියලා කියනවා. ඒකෙන් මොකද කරන්නේ? ඩිම්බයක් පිට වෙන කාලෙට මේ තරලය හරියට බිත්තර සුදු මදයක් වගේ පැහැදිලිව ලිස්සන සුළු ස්වභාවයකින් තියෙන්නේ. ඒක හරියට ශුක්‍රාණු වලට ඉක්මනින් ඩිම්බය ගාවට පීනාගෙන යන්න හදලා දෙන හයිවේ එකක්, අධිවේගී මාර්ගයක් වගේ. පැහැදිලි. හැබැයි උණක් ආවම තද උණක් ආවම ඇඟේ රස්නේ වැඩි වෙලා මේ තරලේ සම්පූර්ණයෙන්ම වියලි බවට පත් වෙනවා. ඒ කියන්නේ අර හයිවේ එක වැහෙනවා. ඔව් අර හයිවේ එක වැහිලා ශුක්‍රාණුවකට ගමන් කරන්න තියෙන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. ඉතින් කොච්චර නිරෝගී ශුක්‍රාණුවක් ආවත් වැඩක් නැහැ, ඉස්සරහට යන්න බෑ. ඉතින් මේ සියල්ලෙන් අදහස් වෙන්නේ කුමක්ද? මේ අහගෙන ඉන්න කෙනෙකුට දැන් ලොකු බයක් ඇති වෙන්න පුළුවන්. බය හිතෙනවා තමයි. අපි මේ කතා කරපු දේවල් එක්ක ඒ කියන්නේ පිරිමි අයගේ ශුක්‍රාණු වල DNA වලට පවා වෙන හානිය, කාන්තාවන්ගේ ඩිම්බ මෝචනය නැවතීම, අර හයිවේ එක වගේ තියෙන තරලේ වේලිලා යන එක. ඔව් මේ සේරම දේවල් බරපතලයිලාගේ පේනවා. මේවා අහුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් Tamanට ලොකු උණක් හේදුනොත්, එහෙමත් නැත්නම් කාලයක් ලැප්ටොප් එක ඔඩොක්කුවේ තියාගෙන හිටියොත්, ඒකෙන් ස්ථිරවන්ද භාවයක් එහෙමත් නැත්නම් කවදාවත් දරුවන් ලබන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. ගොඩක් අය එහෙම හිතනවා. මේක ඇත්තටම එච්චරටම බය වෙන්න ඕනේ දෙයක්ද? අපි මේක විශාල චිත්‍රයට සම්බන්ධ කළොත්, ඒ කියන්නේ මනුෂ්‍ය ශාරීරික සමස්ත ක්‍රියාකාරීත්වය දිහා බැලුවොත්, ඒ වගේ අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. නැහැ. මේ මූලාශ්‍රය ඉතා පැහැදිලිව සැනසෙලිදායක පිළිතුරක් අපිට දෙනවා. අපේ ශරීරය කියන්නේ වැරදි නිවැරදි කරගන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් තියෙන පද්ධතියක්. ඒක නම් ඇත්ත. මේ අපි කතා කරපු තත්ත්වයන් බොහෝ දුරට తాවකාලිකයි. ඒ කියන්නේ මේ හානිය රිකවර් කරගන්න ආපහු යථා තත්ත්වයටපත් වෙන්න ඇඟට පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. පිරිමින්ගේ පැත්තෙන් ගත්තොත් උණක් හෝ වෙනත් උණුසුම් තත්ත්වයක් පහව ගියාක පස්සේ අර අපි කලින් කිව්වා වගේ දවස් 74ක විතර චක්‍රයකින් පස්සේ ඒ කියන්නේ මාස 2-3කින් ඔව් සම්පූර්ණයෙන්ම නව කිසිම හානියක් නොවුණු නිරෝගී ශුක්‍රාණු තොගයක් නිපදවා ගන්න ශරීරයට පුළුවන්. කාන්තාවන්ගේ පැත්තෙන් කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවත් යම් රෝගී තත්ත්වයක් නිසා හරි උණක් නිසා හරි එක චක්‍රයක් අවුල් වුණත්
ඒ රෝගය සුව වූ වහාම බොහෝ වෙලාවට ඊළඟ ඔසප් චක්‍රයේදී නැවතත් සාමාන්‍ය පරිදි හෝමෝන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ස්වරූපය සාමාන්‍ය මට්ටමට එනවා. ඔව් හරියටම. ඒක ඇත්තටම ලොකු සහනයක්. හැබැයි මම මේ පරිවේෂණ පත්‍රිකා අගට යද්දි දැක්ක තවත් වැදගත් ප්‍රායෝගික උපදෙසක් දීලා තියෙනවා මේ කාල සීමාවන් ගැන. ඔව් වෛද්‍ය විද්‍යාත්මක සම්මතයන් තියෙනවා. මේ වගේ తాවකාලික දේවල් නිසා මාසයක් දෙකක් මගහැරුණත් අනවශ්‍ය විදිහක කලබල වෙන්න අවශ්‍ය නැහැ කියන එකයි එකෙන් කියන්නේ. මේ වෛද්‍ය විද්‍යාත්මක සම්මතිය වෙන්නේ වයස අවුරුදු 35ට අඩු කෙනෙක් නම් කිසිම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි නොකර වසරක් එක දිගට උත්සාහ කරලත් සාර්ථක වුණේ නැත්නම් විතරයි වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ. අනිවාර්යෙන්ම. ඒ වගේම වයස අවුරුදු 35ට වැඩි නම් ඒ කාලේ මාස 6ක් විදිහටමයි සැලකන්නේ. එතකන් ශරීරයට ඒ දේවල් ස්වභාවිකව නිවැරදි කරගන්න ඉඩ දෙන්න ඕනේ කියන එකයි මේකෙන් පැහැදිලි වෙන්නේ. නිවැරදි. අවශ්‍ය වෙන්නේ ඒ යථා තත්වයට පත්වෙන්න අවශ්‍ය නිවැරදි පරිසරය සහ කාලය ශරීරයට ලබා දෙන එක විතරයි. අනවශ්‍ය මානසික පීඩනයක්වත් මේ ක්‍රියාවලියට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. හොඳයි. අද අපි මේ කරපු ගැඹුරු විමර්ශනය අපි එකතු කරගත්ත මේ තොරතුරු කන්දරාව ඊටම කෙටියෙන් සාරාංශගත කළොත් මෙහෙම කියන්න පුළුවන්. පිරිමි ශරීරයේ අනාගත පරපුර හදන කර්මාන්ත ශාලාවට, ඒ කියන්නේ ශුක්‍රාණු නිෂ්පාදනයට සාමාන්‍ය ශරීර උෂ්ණත්වයට වඩා අඩු සිසිල් පරිසරයක් අත්‍යවශ්‍ය වෙනවා. ඔව්. ඒ නිසා තමයි ඒක ශරීරයෙන් පිටත පිටිලා තියෙන්නේ. හැබැයි අපේ එදිනෙදා ජීවිතේ පුරුදු, ඒ කියන්නේ ලැප්ටොප් පාවිච්චිය, සෝනා, තද ඇඳුම් වගේ දේවල් මේ සිසිලන පද්ධතියට ලොකු බාධාවක් වෙනවා. පැහැදිලිවම. අනිත් පැත්තෙන් කාන්තාවන්ගේ සරුභාවය තීරණය වෙන්නේ රස්නයේ ඉහළ පහළ යවන හරියට තර්මෝස්ටැට් එකක් වගේ වැඩ කරන සංකීර්ණ හෝමෝන රටාවක් මතයි. අධිකූණ වගේ තත්වයන් මේ ක්‍රියාවලි දෙකටම තදින්ම හානි කළත් අද අපි ඉගෙනගත්ත සතුටුදායකම කාරණේ තමයි මේ ඇඟ ඇතුලේ වෙන හානිය සම්පූර්ණම වගේ తాවකාලිකයි කියන එක. ඔව් ඇඟට පුළුවන් ආපෝ එක හදාගන්න. හැබැයි මේන් වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද? අපි අද මේ සම්පූර්ණ කතාබහ පුරාම කතා කරේ අපේ ශාරීරියේ අභ්‍යන්තරයෙන් එන උන්නතත්වයන් ගැන සහ අපි පාවිච්චි කරන ලැප්ටොප්, සෝනා වගේ දේවල් වලින් නැති වෙන ලෝකල් එමත් නැත්නම් දේශීය උෂ්ණත්ව වෙනස්වීම ගැන විතරයිනේ. ඔව් අපේ වටපිටාවේ දේවල්. නමුත් අපි ටිකක් ලෝකයේ දිහා බැලුවොත් ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස නිසා අපේ මුළු පරිසරයම මුළු ලෝකයම උෂ්ණත්වයේ අඛණ්ඩව ඉහළ යමින් පවතින යුගයක අපි ජීවත් වෙන්නේ. ඒක නම් ඇත්ත. ඉතින් අනාගතයේදී මේ විදිහට ඉහළ යන අධික පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය ජීවන රටාවකට ඔරොත්තු නොදෙන තරම් රස්නයක් ලෝකයේ ඇති වුණොත් ඒක සමස්ත මානව වර්ගයාගේම සරුභාවය කෙරෙහි යම්කිසි නිහඬ නමුත් ප්‍රබල බලපෑමක් ඇති කරයිද? අපේ අනාගත පරම්පරාවේ පැවැත්වට මේ ගෝලීය උණුසුම කෙලින්ම තර්ජනයක් වේවිද? ඒක නම් ඇත්තටම ගැඹුරින් සිතා බැලිය යුතු අනාගතය ගැන ලොකු කුතුහලයක් ලොගෙම පොඩි බයකුත් ඇති කරන කාරණයක්. ඔව් අනිවාර්යෙන්ම. ඒ සිතුවිල්ලත් එක්කම අපි අදට මේ සංවාදය මෙතනින් නිමා කරනවා. මේ වගේම අපේ ජීවිතයට සමීප තවත් වැදගත් මූලාශ්‍ර ගුණයක් එක්ක ඊළඟ ගැඹුරු විමර්ශනයෙන් අපි නැවතත් හමු වෙමු. තොරතුරු හොයන්න, ප්‍රශ්න අහන්න කවදාවත් නතර කරන්න එපා. යන්න කලින් ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.